Hello guys, ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා බලන්න ඇති මොකද්ද කියලා. ඉතින් ඔව් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ unboxing වීඩියෝ එකක්. ඉතින් අද unbox කරන්න යන්නේ කෝඩුකාරයා වීඩියෝ කරන්න ගෙනාවු සුපිරි selfie stick එක ගැන. ඉතින් මේ selfie stick එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ selfie stick එක ගත්ත මිල මේකේ තියෙන මොනවාද මේකේ තියෙන සුපිරි වැඩ කෑලි ආන්ගේ වගේ සේරම දේවල් ගැන අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අද අන්බොක්සින් එකක් කියන්නේ full review එකක් එක්ක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ටක් ගාලා වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන රතු පාට හෝ සුදු පාට subscribe button එක ඔබලා bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්නන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මෙන්න මේ selfie stick එක තමයි මම ගෙනාවේ. ඉතින් මේකේ මිල එහෙම මම පස්සේ ගන්නම් කොහෙන්ද ගත්තේ කියලා කියන්න. ඉතින් මේකේ box එක අපිට මේ විදිහට තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා selfie stick එකේ brand name එක. මේකේ නම තමයි selfie stick R1 කියන්නේ. ඉතින් මේකේ තියෙනවා මේකෙන් capture කරපු ෆොටෝ ටිකක්. ඊට පස්සේ මේකේ රූපයක් තියෙනවා මෙතන. ඉතින් මෙතන ආපහු නම තියෙනවා. මෙතන තියෙනවා ඒ වගේ විස්තර ටිකක්. ඉතින් මෙතන තියෙනවා මේ selfie stick එකේ picture ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ selfie stick එකේ color එක මොකක්ද කියලා black white green pink blue dark කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන green කියලා ගහලා තියෙනවා. ඒ පෙට්ටියේ පාට තමයි මම හිතන්නේ ගහලා තියෙන්නේ. ඒ වුණාට මේකේ තියෙන්නේ නම් black color එකක්. ඉතින් අපි දැන් මේක unpack කරගෙන බලමු. ඉතින් අපි මෙතනින් කඩාගෙන ඉමු. හරි අපි මේක unpack කරගමු. අන්න මේ විදිහට ගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් selfie stick එක තියෙනවා. ඉතින් මේ සුපරි selfie stick එක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. අපි පෙට්ටිය පැත්තකින් තියාගමු. ඉතින් මේ විදිහට තමයි selfie stick එක තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඇති මේකේ ෆෝන් එක ගහන්නේ කොහොමද කියලා. ඉතින් මේවා ගන්න එපා. ෆෝන් එක ගන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ල බුරුල් කරලා මෙන්න මේක මෙහෙම දිගාරින්න ඕන. ඒකල්ලා මේක තද කරන්න ඕන. අනිත් පැත්තට තද කරන්නේ. මේ විදිහට තමයි තද කරගත්තා. ඊට පස්සේ හරි ඉතින් ෆෝන් එක ගහන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ල මෙහෙම ඇදලා මෙන්න මෙතන තියෙනවා නිකන් පොඩි කෑල්ල දෙකක්. ඒ දෙක මෙන්න මෙහෙම දිගාර ගන්න ඕන. ඒකල්ලා මේක ඇදලා තමයි ෆෝන් එක ගහන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වයක් තමයි වැඩ කෑල්ලක් තමයි මේක මෙහෙම ගැහුවම අර අපි දැන් content create කරනවා නම් ෆෝන් එක කියන්නේ long video හදනවා නම් record කරනකොට මේ විදිහට තමයි record කරන්නේ ෆෝන් එක දිග අතර ගහලා. ඉතින් මේකේ තියෙන අනිත් එක තමයි 360ටම rotate කරන්න පුළුවන් නිසා මේක short video record කරන්න පුළුවන්. ඉතින් මේක 360ටම rotate කරන්න පුළුවන්. ඉතින් ඒකක් තියෙනවා. ඒක යවන්න. ඊට පස්සේ ඔයාලට මේකේ selfie stick එක ඔයාලා දන්නවනේ දිගාරින්න පුළුවන් කියලා. ඒක දිගාරින්න පුළුවන් සෙන්ටිමීටර් 70ක් යනකම්. ඉතින් ඒක මම දිගාරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ කොහොම දිගාරියා. ඔව් වගේ සෑහෙන දිගයි. ඉතින් මම මේක අකුල ගන්නම් ඔයාලට පේන්නේ නැහැ. ඉතින් මේක සෑහෙන හයියයි. හොඳ හයියක් තියෙනවා. මම ගත්ත ප්‍රයිස් රේන්ජ් එකට පාඩු නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙනවා ගලවන්න. ඒක තමයි මේකේ රිමෝට් එක. ඒකට මම කිව්වා මේක වැඩ කෑලි ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේක පවර් ඔන් කරගන්නේ ඉස්සෙල්ලම කියන්නම් මම මේකෙන් වෙන දෙයක්.
මේක power on කරගෙන Bluetooth වලින් phone එකට connect කරන්න ඕන. ඊට පස්සේ මේක මීටර් 5ත් මීටර් 8ත් අතර දුරකට වැඩ කරනවා. මේකෙන් වෙන්නේ දැන් අපි කොහේ ඉඳන් හරි phone එක මේකේ තියලා selfie stick එකේ තියලා ළඟට ඇවිල්ලා ගිහින් මේ ෆොටෝ එකක් කැප්චර් කරන්නවත් වීඩියෝ එකක් කැප්චර් කරන්නවත් බෑනේ. මේක දුරින් ඉඳන් බටන් එක ප්‍රෙස් කරපු ගමන් ෆොටෝ එක හරි වීඩියෝ එක හරි කැප්චර් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මේකෙන් වෙන්නේ. මේක ප්‍රෙස් කරගෙන හිටියාම ලොං ප්‍රෙස් කරගෙන හිටියාම ඔන් වෙනවා. ඒක Bluetooth වලින් ෆෝන් එකට කනෙක්ට් කරන්න ඕන. ඉතින් මේ සුපිරි හැකියාවක් තියෙනවා මේකට. ඉතින් ඒකනේ මම කිව්වේ සුපිරි වැඩ කැලි ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි මේකේ තියෙන ට්‍රීපොඩ් එක. ඉතින් මේ අල්ල ගන්න තියෙන කෑල්ල අපිට ට්‍රීපොඩ් එකක් විදිහට චූස් කරගන්න පුළුවන්. ඉතින් මේක පට්ටම යූස්ෆුල් සෙල්ෆි ස්ටික් එකක්. ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට ඊට ගස්සලා තියන්නත් පුළුවන්. ඒකලා අපිට වීඩියෝ එකක් කරන්නත් පුළුවන්. ඉතින් මේක සුපිරි ට්‍රීපොඩ් එකක් විදිහට යූස් කරගන්න පුළුවන්. ඔය වගේ තමයි ඉතින් මේකේ වැඩ කැලේ ටික තියෙන්නේ. මේක 360 රොටේට් කරන්න පුළුවන් නිසා මාර සුපිරි මාර ගැජට් එකක්. ඉතින් ඕක තමයි මේකෙන් කරන්න පුළුවන් වැඩ ටික. ඉතින් එච්චර තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේක ගත්ත තැන කියන්න. ඉතින් මේක ඔයාලට දරාස් එකෙන් ටෙමු එකෙන් අලි එක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එක ප්‍රයිස් රේන්ජ් වලට තියෙනවා. ඉතින් මම මේක ගත්තේ ආයංගනේ කඩේකින්. ඉතින් මේක මට 1550ක් වගේ වුණා. ඉතින් මේක 1550ට පාඩු නෑ. සෑහෙන බරක් නෑ එච්චර. ඉතින් මේක සෑහෙන වටිනවා ඒ ගානට. ඉතින් චුට්ටක්වත් පාඩු නෑ. මේක ඔයාලට පොකට් එකේ වුණත් ඕන දැනක දාන් යන්න පුළුවන්. ඉතින් සුපිරි සෙල්ෆි ස්ටික් එකක් මේක. ඉතින් ඔය වගේ තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අද පොඩ්ඩක් වටපිටේ සද්ද වැඩි. ගණන් ගන්න එපා ඒක. ඉතින් අද වීඩියෝෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්. මේ වගේ සුපිරි සෙල්ෆි ස්ටික් එකක් ගන්න ඔයාලත්. ඉතින් අමතක නොකර subscribe කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.